බ්‍රිතාන්‍ය ලේඛක ෆ්‍රෙඩරික් ෆෝසයිට්ගේ There are no snakes in Ireland නැමැති කෙටි කතාවේ සිංහල අනුවර්තනය. රැකියාවක් ඉල්ලාගෙන පැමිණ තම මේසය ඉදිරිපිට සිටි පුද්ගලයා දෙස මැක්වීන් බැලුවේ තරමක් සැක සහිතවය. මීට පෙර මෙවැනි කිසිවකු ඔහු සේවයේ යොදවාගෙන සිටියේ නැත. අකාරුණික පුද්ගලයෙකුද නොවූ ඔහු රැකියාව සොයන්නාට මුදල් අවශ්‍ය නම් සහ ඒ පුද්ගලයා වැඩ කිරීමට කැමැති කෙනෙක් වේ නම් එවැන්නෙකුට අවස්ථාවක් දීමට කිසි විටක පසුබට වූයේද නැත. ඔබ දන්නවනේ මේ වැඩ නම් හුඟක් අමාරු ඒවා බව. ඔහු කතා කළේ බෙල්ෆාස්ට් ප්‍රදේශයේ පවතින ගැඹුරු උච්චාරණයෙන්. ඔහු සර් අනිකා පිළිතුරු දුන්නේය. මේවා ඒ වෙලාවට තියෙන වැඩ. ප්‍රශ්න මුකුත් නැහැ. වැඩේ විදියට ගෙව්වා එච්චරයි. ඔබට තේරුණාද මං කියාපු එක? නෑනේ. ඒකේ තේරුම තමයි උඹේ වැඩවලට හොඳට ගෙවනවා. ගෙවන්නේ සල්ලි වලින්. ඔය තද නීති මොකවත් නෑ අපි ළඟ. දැන් තේරුණාද උඹට? එම ප්‍රකාශයෙන් මැක්වීන් අදහස් කළේ ආදායම් බදු ගෙවීමක්, ජාතික රක්ෂණ සඳහා වැටුපින් අඩු කිරීමක්, රක්ෂණ ආවරණයක් හෝ සේවක ආරක්ෂාව ගැන සහතිකයක් වැනි දේවල් කිසිවක් මෙහි නැති බවයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ කඩිනම් ලාභයක් පමණකි. මෙහිදී කොන්ත්‍රාත්කරු ලෙස ඔහුට විශාල මුදලක්ද ලැබීම සාමාන්‍ය දෙයකි. රැකියා ඉල්ලුම්කරුවා තම හිස වැනුවේ ඔහුට මේ කරුණ තේරුණ බව හැඟවීමට නමුත් සැබවින්ම ඔහුට ඒ කිසිවක් තේරුණේ නැත. මැක්වීන් නැවතත් අනිකා දෙස හොඳින් බැලුවේය. ඔබ කීව නේද ඔබ රෝයල් වික්ටෝරියා වල අන්තිම අවුරුද්ද ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යයෙක් කියලා? ශිෂ්‍යයා නැවත වරක් තම හිස සැලුවේය. මේක උඹේ ග්‍රීෂ්ම නිවාඩුවද? අනෙකා තවත් වරක් හිස සැලුවේය. මේ ශිෂ්‍යයා අධ්‍යාපන කටයුතු කරගෙන යාමට තමාට ලැබෙන දීමනාව නොසෑහෙන නිසා මිසේ අමතර මුදලක් සොයා ගැනීමට පැමිණි කෙනෙක් බව මැක්වීන් දැනගත්තේය. මැක්වීන් බැංග ප්‍රදේශයේ පිහිටි මෙම අඳුරු කාමරයට වී කරමින් සිටියේ නිත්‍ය අනුපුල නොවන ව්‍යාපාරයකි. ඔහු පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කරන කොන්ත්‍රාත්කරුවෙකි. ඔහුගේ වත්කම් අතර අබලන් ට්‍රක් රථයක් සහ දෙවැනි පන්තියේ අලවංගු සහ කුළු ගෙඩි වැනි උපකරණ රාශියක් තිබුණ අතර ඔහු තමාගේම උත්සාහයෙන් ගොඩනැගුණු කෙනෙක් යයි හඳුන්වා දීමටද කැමැත්තෙන් සිටි කෙනෙක් විය. එසේම ඔහු උල්ස්ටර් ප්‍රදේශයේ වැඩ කිරීමේ සම්ප්‍රදායන් වලටද එකඟ වූ අයෙක්ද වූ අතර අනෙක් අය පහත් කොට සැලකන අයෙකුද නොවූයේය. හරි. උඹ එනම් මෙහි බැංගර් වලින් නවතින්න තැනක් හොයාගනි. උඹට බෙල්ෆාස්ට් වල ඉඳලා හැමදාම වැඩට එන්න වෙන්න බෑනේ. අපි උදේ 7 ඉඳලා හවස් වෙනකම්ම වැඩ කරනවා. අමාරු වැඩ තමයි. ඒත් හොඳට ගෙවනවා. ඒත් මේවා ගැන ඔය ලොකු තැන් වලට පැමිණිලි කරන්න ගියොත් නම් උඹ ගොම්ම තැම්බක් වගේ එලවලා දානවා. තේරුණාද? ඔව් සර්. කවදා ඉඳලාද මං වැඩට එන්න ඕනේ? කොතැනටද එන්නේ? කට්ටිය එක්ක යන්න අපේ ට්‍රක් එක හැමදාම 6:00ට රේල්වේ ස්ටේෂන් එක ළඟට එනවා. සඳුදා උදේට එතෙන්ට ගිහින් හිටපන්. කණ්ඩායමේ ෆෝමන්ට කියන්නේ ලොකු බිලී කැමරන් කියලා. මං එයාට කියන්නම්කෝ ඔබ එතෙන්ට එනවා කියලා. හොඳයි මිස්ටර් මැක්වීන්. බොහොම ස්තුතියි. එසේ කියමින් ඔහු එතනින් පිටත් වී යාමට සැලසුණේය. පොඩ්ඩක් හිටපන්. මොකක්ද උඹේ නම? මැක්වීන් එම ප්‍රශ්නය ඇසුවේ තම පැන්සල අතේ තබාගෙනය. හර්ක්‍රිෂාන් රාම්ලාල්. හරි. අපි උඹට රාම් කියන්නම්කෝ. ඔහු තම ලයිස්තුවේ ලියාගත්තේද එම නමයි. උතුරු අයර්ලන්තයේ බැංගර් ප්‍රදේශයේ ජූලි මස ඇති දීප්තිමත් හිරු එළිය මැද්දේ ශිෂ්‍යයා ප්‍රධාන මාවත දෙසට ගමන් කෙළේ. සෙනසුරාදා හවස් වරුව වනවට ඔහුට නැවතීම සඳහා දුම්රිය පොළ පෙනෙන දුරකින් මිල අඩු කාමරයක් සොයා ගැනීමට හැකි විය. ඔහුට දැනගන්නට ලැබුණ පරිදි මැක්වීන්ගේ කම්කරුවන් රැගෙන යාමට ට්‍රක් රථයක් එන්නේ ඒ අසලටය. කාමරයේ ජනේලයෙන් ඔහුට බෙල්ෆාස්ට් ප්‍රදේශයට යන එන දුම්රිය කීපයක්ද දැකිය හැකි විය. නැවතීම සඳහා කාමරයක් සොයා ගැනීමට ඔහුට බොහෝ වෙහෙසවීමට සිදුවිය. නැවතීමට ඉඩ ඇතැයි දැන්වීම් තිබූ නිවෙස් වලට ඔහු ගිය විට ඒවා වෙනත් අයට දී ඇතැයි ඔහුට දන්වන ලදී. එම ඌෂ්ණ කාලයේදී බොහෝ කම්කරුවෝ රැකියා සොයාගෙන ඒ නගරයට පැමිණි බවද සැබෑය. කෙසේ වුවද කතෝලික කාන්තාවක් වූ මැක්ගර්ක් මහත්මියගේ නිවසේ කාමරයක් හිස්ව තිබෙන. ඉරුදින උදේ වරුවම ඔහු ගත කළේ බෙල්ෆාස්ට් වල සිට ඔහුගේ උපකරණ එහි ගෙන ඒමටය. ඒවා අතර වැඩිපුරම තිබුණේ වෛද්‍ය ග්‍රන්ථය.
සවස් වරුවේදී ඇඳෙහි වැතිරගෙන ඔහු කල්පනා කරමින් සිටියේ තම මව් රටෙහි ඇති ගම් ප්‍රදේශය වන පංජාබ් වල පිහිටි දුඹුරු පැහැති කඳු වලට වැටෙන හිරු එළිය ගැනයි. තව වසරකින් තමාට සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු විය හැකිය. ඉන්පසු තම රටට ගොස් තම ජනතාවට සේවය කිරීමට ඔහුට හැකිවනු ඇත. ඔහුගේ සිහිනේ එයයි. ග්‍රීෂ්ම නිවාඩුවේදී මෙසේ කම්කරුවෙකු ලෙස වැඩ කිරීමෙන් තමාගේ අවසාන විභාග කාලයේදී සිදු කළ යුතු වියදම් සඳහා සෑහෙන මුදලක් ඉතිරි කරගත හැකියයි ඔහු සිතුවේය. ඉන්පසු ඔහුට තමාගේම වැටුපක් ලබා ගත හැකි වනු ඇත. සඳුදා පාන්දර 5:45ට ඔහු අවදි වූයේ ඔරලෝසුවේ සීනු නාදය අනුවයි. ශීතල ජලයෙන් මුහුණ සෝදාගත් ඔහු උදෑසන 6 වන විට දුම්රිය අංගණයට ගිය නමුත් Tamanට තව වේලාව ඇතැයි සිතූ හේයින් පාන්දරම විවෘත කරන ලද ආපන ශාලාවකට ගොස් කහට තේ කෝප්ප දෙකක්ම බීවේය. ඔහුගේ උදේ ආහාරය වූයේ එයයි. කම්කරුවෙකු විසින් ධාවනය කරන ලද පරණ ට්‍රක් රථයක් 6:15ට පමණ දුම්රිය අංගණය අසලට පැමිණි අතර මිනිසුන් 12 දෙනෙක් පමණ ඒ ඇති තැනට ගියහ. එහි ගොස් තමාව ඔවුන්ට හඳුන්වා දෙන්නද නැතහොත් තවත් ටික වේලාවක් බලා සිටින දැයි තීරණය ගත නොහැක ඔහු සිටියේය. අවසානයේදී තවත් ටික වේලාවක් බලා සිටීමට ඔහු සිතුවේය. 6:25ට පමණ වැඩ පරීක්ෂකයා යයි සිටිය හැකි පුද්ගලයෙක් තමාගේම මෝටර් රථයෙන් එහි පැමිණියේය. ඔහු රථයේ මාවත අයිනේ නවත්වා ට්‍රක් රථයේ ඇති තැනට ඇවිදගෙන ආවේය. මැක්වීන්ගේ නම් ලයිස්තු ඔහු අතවිය. මිනිසුන් 12 දෙනා දෙස බලා ඔහු තම හිස සැලුවේය. ඉන්දියානු ශිෂ්‍යයා ඔහු වෙත ළඟා වූයේය. වැඩ පරීක්ෂකවරයා ඔහු දෙස බැලුවේ රවාගෙනය. ඔබද අර මැක්වීන් රස්සාව දුන්න කළු හාදය? ඔව්, මගේ නම හරික්‍රිෂාන් රාම්ලාල්. ලොකු බිලීට එම නම ලැබුණේ කෙසේදැයි වැඩි විස්තර අවශ්‍ය වූයේ නැත. අඩි 6කුත් අඟල් 3ක් උස ඔහු යකඩ අඩි තිබූ විශාල පාවාහන් යුවලක් පැළඳ සිටියේය. ඔහුගේ දැවැන්ත අත් විශාල උරහිස් වලින් පහතට වැටී තිබුණේ ගසක ලොකු අතු දෙකක් මෙන්ය. ඔහුට තිබුණේ රත් පැහැති හිස කෙස් අතර ඔහුගේ ඇස් ප්‍රමාණයට වඩා කුඩා ඒවා විය. ඉන්දියානු ශිෂ්‍යයාට ඔහුගේ කැමැත්තක් නොමැති බව පැහැදිලිව පෙනින. ඔහු බිමට කෙල ගසා අනෙකාට කතා කළේය. "හරි, අර ට්‍රක් එකට නගපන්." ලොකු බිලී වාඩි වූයේ ට්‍රක් රථයේ ඉදිරිපස අසුනකය. එය එහි අනෙක් කොටසින් වෙන් කර තිබුණේද නැත. ට්‍රක් රථයේ පසුපස දෙපැත්තේ තබා තිබූ බංකු දෙක මත අනිත් කම්කරුවෝ 12 දෙනා වාඩි වී සිටියහ. රථයේ කෙළවර වාඩි වී සිටි දීප්තිමත් නිල් ඇස් දෙකක් ඇති ශක්තිමත් තරුණයෙකු ළඟ රාම්ලාල්ද වාඩි විය. ඔහුගේ නම ටොම් බර්න්ස් වූ අතර ඔහු ඉන්දියානුන්ට කතා කළේ මිත්‍රශීලීවය. "ඔබ කොහේ ඉඳලාද ආවේ?" "ඉන්දියාවෙන්." "පංජාබ් වලින්." "කොහෙන්ද?" රාම්ලාල් සිනාසුනේය. "පංජාබ් කියන්නේ ඉන්දියාවේ කොටසක්." "උඹ ප්‍රොටෙස්ටන්ට්ද නැත්නම් කතෝලිකද?" "මං ඒවට අයිති නෑ. මං හින්දුනේ." "මොනව? උඹ කියන්නේ උඹ ක්‍රිස්තියානිකාරයෙක් නෙවෙයි කියලාද?" බර්න්ස් ඇසුවේ විශ්මයෙන්නේ. "නෑ, මගේ ආගම හින්දුනේ." "ඒ මේ ආපල්ලා. අපේ අලුත් යාළුවා ක්‍රිස්තියානිකාරයෙක් නොවේලු." ඔහු එසේ කීවේ අහිතකින් නොවේ. ඔහු තල වූයේ දැඩි කුතුහලයක් පමණි. ඒ කුඩා ළමයෙකුට අලුත් ක්‍රීඩා භාණ්ඩයක් ලැබීම වැනි දෙයක් වේ. මේ කතාව ඇසූ බිලී කැමරන්ද පසුපස බැලුවේ. "ඔව්, වල් සතෙක්." මෙතෙක් රාම්ලාල්ගේ මුහුණේ තිබූ සිනාව නැති වී ගියේය. ඔහු ඉදිරිපස තිබූ කැන්වස් රෙද්ද දෙසම බලා සිටියේය. ටොම් බර්න්ස් තම කණ්ඩායමේ අනෙක් අය රාම්ලාල්ට හඳුන්වා දුන්නේය. ඒ අය අතර ක්‍රේග් කෙනෙක්, මුන්රෝ කෙනෙක්, පැටර්සන් කෙනෙක්, බොයිඩ් කෙනෙක් සහ බ්‍රවුන්ස්ලා දෙදෙනෙක්ද වූහ. බෙල්ෆාස්ට් වල සෑහෙන කාලයක් පදිංචි සිටි රාම්ලාල් ඒ නම් සියල්ල ස්කොට්ලන්තයේ නම් බව දැන සිටියේය. එසේම එහි වැසියන්ගෙන් වැඩි දෙනෙක්ම ප්‍රොටෙස්ටන්ත ආගමේ අය බවද ඔහු දැන සිටියේය. කම්කරුවෝ මිත්‍රශීලීව ඔහු දෙස බලා තම හිස් වැනුහ. "ඉලන්දාරියා, උඹ ළඟ කෑම පෙට්ටියක් නෑ නේද?" පැටර්සන් නැමැති වැඩිහිටි පුද්ගලයා ඔහුගෙන් ඇසුවේය. "මං අද පාන්දරම ආව නිසා ගෙදර අයිතිකාරයට කරදර කරන්න හිතුවේ නෑ. ඒත් උඹට දවල්ට කෑම ගේන්න වෙනවා. අපි තේ නම් හදා ගන්නවා වැඩපොලේදී." එසේ කීවේ බර්න්ස්ය. "මම හෙට ඉඳලා කෑම ගේන්නම්." බර්න්ස් ඉන්දියානුවා පැළඳ සිටි සැහැල්ලු පාවාහන් යුවල දෙස බලා සිටියේය. "ඔබ මීට කලින් මේ වගේ වැඩ කරලා නැද්ද?" රාම්ලාල් නැතයි කියා තම හිස වැනුවේ. "ඒත් උඹට බූට්ස් දෙකක් නම් ගන්න වෙනවා කකුල් දෙක බේර ගන්න." එදින රාත්‍රියේ වෙළඳසැල් විවෘත කර තිබුණහොත් ඝනකම් පාවාහන් යුවලක් මිලදී ගත හැකි බව රාම්ලාල් කීවේය. වාහනය කෝම්බ නැමැති කුඩා නගරයේ දෙසට ගමන් කරමින් සිටියේය. "මොකක්ද ඔබේ නියම රස්සාව?" ඔහු දෙස බලා එසේ ඇසුවේ ක්‍රේග් නැමැත්තාය. "මම බෙල්ෆාස්ට් තුල රෝයල් වික්ටෝරියා එකේ ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යයෙක්."
ලබන අවුරුද්දේ මම ඉගෙනගෙන ඉවර වෙනවා. මෙය අසා ටොම් බර්න්ස් ඉතා සතුටින් කතා කළේය. එහෙනම් ඇත්ත දොස්තර කෙනෙක් වෙන්න තව ටික කාලයයි තියෙන්නේ නේද? ඒයි ලොකු බිඩි. අපි කාට හරි අසනීපයක් වුණොත් මේ රාම්ට පුළුවන් ඒක සනීප කරන්න. ඒක මගේ ඇඟට ඇඟිල්ලක්වත් තියන්න ඕනේ නැහැ. එම ප්‍රකාශය එම කතාවේ අවසානයේ විය. රේදුරා ප්‍රධාන පාරෙන් හැරි අතුරු මාමත් කීපයක් හරහා ගොස් ගස් රාශියක් අසල පිහිටි විශාල ගොඩනැගිල්ලක් ඉදිරියේ රටේ නැවැත්විය. ඔවුන් විසින් කඩා ඉවත් කළ යුතු ගොඩනැගිල්ල එයයි. එය වූ කලී බොහෝ කලකට පෙර අත්හැර දමන ලද විස්කි නිෂ්පාදනය කරනු ලැබූ දැවැන්ත කම්හලකි. එය එම ප්‍රදේශයේ තිබූ හොඳම විස්කි නිෂ්පාදනය කළ ආයතන දෙකින් එකක් වූ අතර එය අත්හැර දමා දැන් වසර ගණනක් ගත වී ඇත. කෝම්බ ගංගාවට සමීපව පිහිටා තිබූ එය ක්‍රියාත්මක වූයේද ජල විදුලි බලයෙන්ය. විස්කි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ධාන්‍ය වර්ග එහි ගෙනනු ලැබුවේ අශ්වයන් විසින් අදිනු ලැබූ කරත්ත වලින් වූ අතර නිෂ්පාදනය කරනු ලැබූ විස්කි බැරල් රැගෙන ගියේද ඒ ලෙසින්මය. විදුලිය නිපදවීම සඳහා ගංගාවෙන් ගනු ලැබූ පිරිසිදු ජලය විස්කි නිෂ්පාදනය සඳහාද ගනු ලැබීය. එහෙත් අවසානයේදී එම කම්මල වසා දැමීමට සිදුවී ඇති අතර එය සිදුවී වසර ගණනක්ම ගත වී තිබුණි. කෙසේ වුවත් ප්‍රදේශීය ළමුන්ට මේ ක්‍රීඩා කිරීමට ඉතා හොඳ තෝතැන්නක් වී තිබුණේය. එහෙත් පසුව එක් ළමයෙකු එහිදී වැටීම නිසා පාදයක් මිදගත් පසු ප්‍රදේශීය බලධාරීහු එය අනතුරුදායක ස්ථානයක් ලෙස නම් කර එහි අයිතිකරුට එය කඩා ඉවත් කරන ලෙස දැනුම් දුන්හ. පැරණි ප්‍රභූ පවුලකට අයත් වූ එහි හිමිකරුට අවශ්‍ය වූයේ ඒ කඩා බිඳ දැමීම හැකිතරම් අඩු මුදලකට සිදු කිරීමටයි. කොන්ත්‍රාත්කරුවක වූ මැක්වීන් නැමැත්තා මෙයට සම්බන්ධ වූයේ ඒ අනුවයි. ලොකු යන්ත්‍ර සූත්‍ර යොදාගෙන එය ඉතා ඉක්මනින් කඩා බිඳ දමා ඉවත් කළ හැකි බව සැබෑය. එහෙත් ලොකු බිලී සහ ඔහුගේ කණ්ඩායමට කුළු ගෙඩි සහ අලවංගු ආදිය යොදාගෙන ඊට වඩා අඩු මුදලකට එය කඩා ඉවත් කිරීමට හැකිය. ඒ අතර මැක්වීන් විසින් මෙසේ කඩා ඉවත් කරන ලද ද්‍රව්‍ය ඇති හොඳ තත්ත්වයේ දැව සහ ගඩොල් වැනි දේ වෙනත් ගොඩනැගිලි ඉදි කරන්නෙකුට විකිණීමටද කටයුතු යොදාගෙන තිබුණේය. ඒ දිනවල ප්‍රදේශයේ සිටි ධනවත් මිනිසුන්ට අවශ්‍ය වූයේ තම නිවාස යළිත් පැරණි මෝස්තරවලට සාදා ගැනීමටය. එහෙයින් ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ගොඩනැගූ අලුත් නිවාස සඳහා හොඳින් පිලිස්සුන ගඩොල් සහ ශක්තිමත් පැරණි දැව කඳන් සඳහා හොඳ ඉල්ලුමක් තිබුණු අතර ඒ නිසා මැක්වින්ගේ ආදායමද වැඩි වී තිබුණේය. ට්‍රක් රථයේ නැවැත් වූ පසු ලොකු බිලී කතා කළේය. කොල්ලනේ, අන්න අරක තමයි බිල්ඩිම. අපි ඉස්සෙල්ලාම වහලෙන් පටන් ගනිමු. උඹලා දන්නවනේ කරන්න ඕන දේ. රථයෙන් බිමට බටකම්කරුවෝ තම උපකරණ ළඟ සිටගෙන සිටීහ. ඒවා අතර රාත්තල් 7ක් පමණ බර කුළු ගෙඩි අඩි 6ක් පමණ දිග අලවංගු, ඇන ගලවන විශාල අඬු, කෙටි මිටවල් ඇති බර මිටි සහ විවිධ වර්ගයේ කියත් ආදී තිබෙනු දැකිය හැකි විය. මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා තිබුණේ අඩි 100 ගණනක් දිග ලණුවක් පමණකි. රාම්ලාල් උස ගොඩනැගිල්ල දෙස හොඳින් බැලුවේය. ඒ තට්ටු 4ක් උසය. ඔහු උස තැන්වලට කැමති අයෙකුද නොවීය. උස ඉනිමං ආදී මිල අධික දේ මෙහි තිබුණේද නැත. ගොඩනැගිල්ල ඇතුළට ගිය කම්කරුවෙක් එහි තිබූ පරණ දොරක පතුරු කීපයක් ගලවාගෙන පිටතට ආවේය. ඉන්පසු එම දරවලින් කේතලයක ජලය උණු කරගෙන ඔවුහු එයින් තේ සාදා ගත්හ. රාම්ලාල් හැර අනෙක් සෑම අයෙකුටම බෙලෙක් කෝප්පයක් තිබුණේය. තමාද එවැන්නක් මිලදී ගත යුතු යයි ඔහු සිතා ගත්තේය. ටොම් බර්න්ස් තමාගේ තේ කෝප්පය ඉක්මනින් පානය කර එය නැවත තේ වලින් පුරවා රාම්ලාල්ට දුන්නේය. ඉන්දියාවෙත් තේ තියෙනවද? ඔහු හිස වැනුවේය. සියල්ල එකට දමා සාදා තිබුණ තේ කෝප්පය පැණි රස වැඩිය. ඔහු එයට කැමති වූයේ නැත. ඔවුහු උදේවරුවම වහල උඩට නැග වැඩ කළහ. වහලේ උළු නැවත ප්‍රයෝජනය සඳහා බේරා ගැනීමට අවශ්‍ය නොවූ අතර ඒවා ගලවා ගොඩනැගිල්ලෙන් පහතට දැමූහ. එහෙත් අසලින් ගලා ගිය ගංගාවට උළු හා ගඩොල් කැබලි ආදිය දැමීම තහනම් කොට තිබුණි. එහින් ඒවා දමන ලද්දේ ගොඩනැගිල්ල සමීපයේ තිබූ වල් පැලෑටි ආදී ගහන තන බිම් මතටය. උඩ සිටි මිනිසුන් හැම කෙනෙක්ම වාගේ දිග ලණුවෙන් සම්බන්ධ කර තිබුණේ යම් හේකින්
එක් අයෙක් ලිස්සා ගියහොත් වෙන අයෙකුට ඔහු අල්ලා ගැනීමට හැකිවන පරිද්දෙන්ය. උළු ඉවත් කළ පසු තිබූ ලොකු හිඩැස් තුළින් පහළ තට්ටුවද පෙනෙන්නට විය. උදෑසන 10ට පමණ වැඩ නැවැත් වූ කම්කරුවෝ පහළ ඇති තනබිමට පැමිණියේ උදෑසන ආහාර ගැනීම සඳහාය. කේතලයෙන් නැවත වරක් තේ පිළියෙල කරන ලදී. රාම්ලාල්ට කෑමට කිසිවක් තිබුණේ නැත. පස්සරු 2කට පමණ ඔවුන් නැවත වරක් පහළට පැමිණියේ දිවා ආහාරය ගැනීම සඳහාය. සෑම කම්කරුවෙකු ළඟම ඝනකම් සැන්ඩ්විච් පෙති අසුරා ඇති කුඩා භාජන තිබෙන බව පෙනෙන. තම දෑත් දෙස බැලූ රාම්ලාල්ට ඒවා තනින් තන තුවාල වී රුධිරයේද වහනය වන බව දැනගත හැකි විය. ඔහුගේ සිරුරේ මස්පිඩු වේදනාවෙන් දැවුණු අතර ඔහුට දැඩි කුසගින්නක් දැනෙන. තමා ඉක්මනින්ම ඝනකම් අත්වැසු මියුලක් මිලදී ගත යුතු බව ඔහු සිතාගත්තේය. ටොම් බර්න්ස් සැන්ඩ්විච් පෙති දමා තිබූ තම කෑම පෙට්ටිය රාම්ලාල් වෙත ඇල්ලුවේය. උඹටත් බඩගිනි ඇතිනේ රාම්. මේකෙන් ගනි. මෙතන වැඩිය තියෙනවා. තන බිම මත දල්වා තිබූ කුඩා ගිනි මැලිය ළඟ වාඩි වී සිටි ලොකු බිලී කෑ ගසනු ඇසුනේ එවිටය. "ඒයි ටොම්, උඹ ඔය මොකද කරන්නේ?" "මම මෙයාට සැන්ඩ්විච් එකක් දෙන්න හැදුවා." "මේ උඹේ වැඩක් බලාගනින්. කල්ලාට ඕනෑ නම් ඒකාගේ සැන්ඩ්විච් ඒකම ගෙනේ." අනෙක් කම්කරුවෝ සියල්ලෝම තම තමන්ගේ කෑම පෙට්ටි දෙස බලාගෙන නිහඬව ආහාර ගත්ත. කිසිවකු ලොකු බිලී සමග වාදයට නොවන බව මනාව පැහැදිලි විය. "බොහොම ස්තුතියි ටොම්, මට බඩගිනි නෑ." එසේ කියූ රාම්ලාල් එතනින් ඉවත්ව ගංගාව දෙසට ගොස් තම දැවෙන දෑත් එහි ජලයෙන් තෙමා ගත්තේය. ඉර බැස යන්නට ආසන්න තිබියදී ඔවුන් ආපසු නගරයට කැඳවාගෙන යෑමට රක්රතේ නැවත පැමිණි විට උස ගොඩනැගිල්ලේ වහලේ තිබූ උළු වලින් භාගයක් පමණ ඉවත් කර තිබුණේය. තවත් දවසකට පසු ඔවුන්ට වහලේ පරාලද ගැලවිය හැකි වනු ඇත. එය ඇන ගලවන අඬු සහ කියත් යොදාගෙන කළ යුතු කාර්යයකි. සතිය පුරාම වැඩ කෙරෙන. කලකට පෙර ප්‍රෞಢව නැගී සිටි දැවැන්ත ගොඩනැගිල්ලේ වහලේ පරාල ලී සහ කණු ඉවත් කළ පසු එය දක්නට ලැබුණේ විශාල හිස් ගුහාවක් මෙන්ය. හිස් ජනෙල් කවුළු ආදිය බලාගෙන සිටියේ නියත මරණයේ පැමිණෙන තුරු මෙන්ය. මෙවැනි දුෂ්කර වැඩ කර පුරුද්දක් රාම්ලාල්ට තිබුණේම නැත. ඔහුගේ මස්පිඩු කෙලවරක් නැතිව වේදනා දෙන්නට විය. ඔහුගේ අත්වල කරගැට මතුවී තිබුණේය. එහෙත් තමාට දැඩිසේ අවශ්‍ය වූ මුදල් ලබා ගැනීම සඳහා ඔහු දත්මිටි කාගෙන වැඩ කළේය. එදින හවස නගරයට ගිය ඔහු දහවල් කෑමගෙන ඒම සඳහා කුඩා ප්ලාස්ටික් පෙට්ටියක් හා තේ බීමට බෙලෙක් කෝප්පයක්ද පාද ආරක්ෂා කර ගැනීම සඳහා ඝනකම් පාවහන් යෝලක්ද මිලට ගත්තේය. අත්වලට දැමීම සඳහා ඔහු තලු අත්වැසුම් දෙකක්ද මිලට ගත් අතර අනෙක් කම්කරුවෝ කිසිවෙක් ඒවා නොපැලැන්දේ වසර ගණනාවක් බර වැඩ කිරීම නිසා ඔවුන්ගේ අත් බොහෝසේ රළුවේ තිබුණ නිසාය. මුළු සතිය පුරාම ලොකු බිලී කිසිම හේතුවක් නැතිව ඔහුට හිරිහැර කළේය. ඔහුට දුෂ්කරම වැඩ පැවරුවේය. රාම්ලාල් උස් ස්ථානවලට බිය බව දැනගත්තා පටන් ඔහු උසම තැන්වල වැඩට යෙදුවීය. ඉන්දියානුවා තම කෝපය යටපත් කරගෙන වැඩ කළේ ඔහුට මුදල් අවශ්‍යම වූ නිසාය. ඒ අතර පිපිරීම සිදු වූයේ සෙනසුරාදාය. දැව ඉවත් කිරීමෙන් පසු ඔවුන් සිටියේ බිත්ති කඩමින්ය. එවැනි බිත්ති කැඩීමට ඇති පහසුම ක්‍රමය වූයේ බිත්ති කොන් 4ට ඩයිනමයිට් සවිකර ඒවා පුපුරවා හැරීමයි. එහෙත් ඩයිනමයිට් ලබා ගැනීම පහසු කටයුත්තක් නොවිය. ඒ උතුරු අයර්ලන්තයේ නීතිවලට අනුව ඩයිනමයිට් ලබා ගැනීම සඳහා විශේෂ අවසරපත් ලබා ගැනීමට සිදුවීම සහ එවිට ආදායම් බදු නිලධාරීන් ඒවා ගැන සොයන නිසාය. එසේ වූයේ නම් මැක්වීන්ටද ආදායම් බදු ගෙවීමට සිදුවනු නියතය. එසේම ඔහුට ජාතික රක්ෂණය සඳහාද දායක වීමට සිදුවනු ඇත. ඒ නිසා ඔවුන් කළේ බිත්ති 4 කෑලිවලට කඩා දැමීමයි. බිත්තිවලට පහලින් සිටගෙන බර කුළු ගෙඩි වලින් ඒවාට පහර දීම එහි ක්‍රමය විය. දහවල් කෑම විවේකයේදී ලොකු බිලී දෙවරක්ම ගොඩනැගිල්ල වටා ඇවිද බලා ගිනි මැලේ වටා වාඩි වී සිටි පිරිස වෙත පැමිණියේය. තුන්වැනි මහලේ ඇති බිත්ති කැඩිය යුතු අන්දම ගැන ඔහු පිරිසට විස්තර කළේය. ඉන්පසු ඔහු රාම්ලාල් දෙසට හැරුණේය. "උඹ අර බිත්තිය උඩට නගින්න ඕනේ. නැගලා ඒක කඩපන්. ඊට පස්සේ ඒක වැටෙන්න ලං වෙනකොට ඒකට පයින් යනපන් පහළට වැටෙන්න." රාම්ලාල් ඉහළ බැලුවේය. බිත්තියේ අග ඇති විශාල සිදුරක් ඔහුගේ නෙත ගැටින. ඒ බිත්තිය කොයි වෙලාවෙ කැඩිලා වැටිද දන්නේ නැහැ. ඒ බිත්තිය උඩ නැගලා ඒක කඩන්න ගියොත් බිත්තියත් එක්කම බිම වැටෙනවා ෂුවර් එකටම. කැමරන්ගේ මුහුණ නරක් විය.
දැඩි කෝපය නිසා ඔහුගේ ඇස්වල තිබූ සුදු පැහැ රතු බවට පත්විය. උඹ මට මගේ රස්සාව කරන හැටි උගන්වන්න ආවද? මං කියන විදිහට වැඩ කරපන් කළු නරියා. එසේ කියා ඔහු එතනින් පිට වී යන්නට සූදානම් විය. රාම්ලාල් වාඩි වී සිටි තැනින් නැගිට්ටේය. ඔහු කතා කළේද ශබ්ද නගාය. මිස්ටර් කැමරන් නැවතී ආපසු හැරී බැලුවේය. එහි සිටි කම්කරුවෝ මුව විවර කරගෙන බීතියෙන් මෙන් බලා සිටියහ. රාම්ලාල් සෙමෙන් යෝධ මිනිසා ළඟට ඇවිදගෙන ගියේය. මිස්ටර් කැමරන්, අපි එකක් හොඳට දැනගම්මු. ඔහුගේ කටහඬ එහි සිටි සෑම කෙනෙකුටම පැහැදිලිව ඇසුනේය. මං ඉන්දියාවේ පංජාබ් වලින් ආපු කෙනෙක්. මං ක්ෂත්‍රිය වංශේ. අපේ අය යුද්ධ කරපු අය. මට ඉගෙන ගන්න වියදමට සල්ලි නැති බව ඇත්ත. මගේ මුතුන් මිත්තන් අතරේ රාජකුමාරවරු පාලකයෝ වගේම උගත්තු හුඟක් හිටියා. මීට අවුරුදු 2000කට ඉස්සෙල්ලා උඹලා කොලාතු වැඳගෙන 4 ගාතෙන් යනකොටත් ඒගොල්ලෝ දියුණු වෙලා හිටියේ. ඒ නිසා කරුණා කරලා මීට පස්සේ මට නිඳා කරන්න විතරක් එන්න එපා. ලොකු බිලි ඉන්දියානු ශිෂ්‍යයා දෙසම බලාගෙන සිටියේය. ඔහුගේ සුදු පැහැති ඇස් නැවත වරක් රතු විය. අනෙක් කම්කරුවෝ විස්මයෙන් මෙන් බියෙන්ද සිටියහ. ඒකත් එහෙමද? කැමරන් සෙමෙන් කීවේය. ඒකත් එහෙමද? කැමරන් නැවත වරක් කීවේය. ඒව දැන් ටිකක් වෙනස් වෙලා කළු බල්ලා. උඹ ඒකට මොකද කරන්න යන්නේ? ඒ අවසාන වචනයත් සමග ඔහු තම දැවැන්ත අත සෙලවුවේය. එය පතිත වූයේ රාම්ලාල්ගේ මූණ මත වූ අතර ඊළඟ මොහොතේ තරුණයා අඩි ගණනක් විසි වී බිම වැටුණේය. ඔහුට ටොම් බර්න්ස් කෑ ගසන හඬ ඇසුනේ විටය. ඔහොමම හිටපන් කොල්ලෝ, ඔබ නැගිට්ටොත් ලොකු බිලිය උඹව මරයි. රාම්ලාල් උඩ බැලුවේය. අත්මිටි ගුලි කරගත් යෝධයා ඔහු අභියස සිටගෙන සිටී. තමාට මෙම දැවැන්ත මිනිසා සමග සටන් කළ නොහැකි බව ඔහු දැනගත්තේය. තම ගෞරවයට හානිවීම සහ ලැජ්ජාව නිසා ඔහුගේ ලෝකයම නැති වී ඇත. කඩුව සහ හෙල්ල අතින්ගත් ඔහුගේ මුතුන් මිත්තෝ මේ ප්‍රාන්ත බයටම වඩා 100 ගුණයක් විශාල භූමි ප්‍රදේශයක් ජයගෙන අසුන් පිටින් ගොස් තිබුණේය. ඔහු තවදුරටත් තම ඇස් දෙක පියාගෙන බිම වැතිරී සිටියේය. තවත් විනාඩි කිහිපයකට පසු යෝධ මිනිසා ඇවිදගෙන යන හඬ ඔහුට ඇසුනේය. අනෙක් කම්කරුවන්ද සෙමෙන් කතා කරනු ඇසින. ලැජ්ජාව නිසා නැගුණු කඳුළු සංගවා ගැනීම සඳහා ඔහු තම දෙනෙත් තද කරගෙන සිටියේය. ඒ අඳුර තුලින් ඔහු දුටුවේ පංජාබේ තැනිතලා අතරින් අසුන් පන්නාගෙන යන පිරිසකි. එසේ ගියේ හිසේ ජටා බැඳගත් රැවුල් වැවූ කළු ඇස් හා වක්පූ නාස් ඇති සාඩම්බර සහ දරුණු රණවිරුවෝ පිරිසකි. ඔවුන් අයත් වූයේ ගංගා පහක් ඇති පංජාබ් දේශයට. අතීතයේදී වරක් මැසිඩෝනියාවේ ඉස්කන්දර් නැමැත්තා මේ තැනිතලා අතුරින් අසුපිටින් ගොස් ඇත්තේ තම ගිජු ඇස්වලින් මේ තැනිතලා දෙස බලමින්ය. ඔවුන් මහා යන ගෞරව නාමයෙන් හඳුන්වනු ලැබූ ඇලෙක්සැන්ඩර් නැමැති මේ තරුණ දෙවියා අවුරුදු 25 දී තමාට ජය ගැනීමට තවත් දේශයක් නැති බව කියමින් හඬා වැළපුණ බව කියනු ලැබේ. දැන් මද වේලාවකට පෙර තැනිතලා හරහා අසුන් පන්නාගෙන ගියේ ඒ ඇලෙක්සැන්ඩර්ගේ සෙන්පතියන්ගෙන් පැවත එන්නෝය. ඔවුහු හරි ක්‍රිෂ්ණ රාම්ලාල්ගේ මුතුන් මිත්‍රෝද වෙති. ඔවුන් අසුන් පිටින් යද්දී ඔහු දූවිලි පැතුරන බිම වැටී සිටියේය. ඔවුහු හැම කෙනෙක්ම බිම වැටී සිටි ඔහු වෙත නැඹුරු වී එක් වචනයක් පමණක් කියා ගියහ. ඒ වචනේ නම් පලිගනින් යන්නයි. ඔහු නිහඬව වැටී සිටි තැනින් නැගී සිටියේය. දැන් එය සිදු වී අවසානය. දැන් ඇත්තේ ඉදිරියේදී කළ යුතු දේ ගැන සිතීමය. ඔහුගේ ජනතාවගේ ස්වභාවය එයයි. දවසේ ඉතිරි කාලය ඔහු නිහඬව වැඩ කළේය. ඔහු කිසිවකු හා කතා කළේ නැත. කිසිවකු ඔහු සමග කතාවට ආවේද නැත. රාත්‍රිය ළඟා වෙද්දී ඔහු තම කාමරයට වී සූදානම් වූයේය. ඔහු එහි තිබූ කණ්ණාඩි මේසේ මත තිබූ තමාගේ පනාව සහ බුරුසුද්ද ඉවත් කළේය. එහි අතුරා තිබූ පරණ රෙදිවැස්මද ඉවත් කර කැඩපතද ගලවා පසක තැබුවේය. ඉන්පසු ඔහු තමා වෙත තිබූ හින්දු ආගමික පොතකින් බලයට සහ යුක්තියට අධිපති කාලි දෙවඟනගේ පින්තූරයක් කපා ගත්තේය. පසුව ඔහු එය කලින් කණ්ණාඩියේ තිබූ තැන බිත්තියේ අලවා කාමරයේ පූජනීය ස්ථානයක් බවට පත් කරගත්තේය. ඔහු නිවසට එන විට දුම්රිය පොළ අසල සිටි වෙලෙන්දෙකුගෙන් මල් පොකුරක් රැගෙන වෙත් තිබුණේය. ඔහු වාඩි වී ඒ වායින් මල් මාලයක් ගොතා ගත්තේය. වැලි පිර වූ කුඩා භාජනයක් දේව රූපයට යටින් බිම තබා එහි ඉටිපන්දමක් සිටුවා ඒ දැල්වූයේය. ඉන්පසු තම සූට් කේසය විවෘත කර එහි රෙදි කෑවැල්ලක ඔතා තිබුණු හඳුන් කූරු පහක්ද පිටතට ගත්තේය. තම පොත්‍රාක්කේ තිබීගත් මිල අඩු කටපුංචි කුඩා මල් පෝච්චියකට එම හඳුන් කූරු දැමූ ඔහු ඒවායේ කෙළවර දැල්වීය.
මිහිරි සුවඳකින් කාමරය පිරී ගියේය. පිටත මුහුද දෙසින් ලොකු ගිගුරුම් හඬවල් කීපයක්ම ඇසුනේය. තම පූජ්‍ය ස්ථානයේ සූදානම් වූ පසු එය ඉදිරියේ සිටගත් ඔහු හිස නමාගෙන මල් මාලේ ඇඟිලි වලින් ගෙන යාඥා කරන්නට පටන් ගත්තේය. යාඥාව සඳහා ඔහු භාවිත කළේ නූතන පංජාබි භාෂාව නොව පැරණි සංස්කෘත භාෂාවය. දේවි ශක්තිය මහා මෑණියනි නැවත වරක් ගිගුරුම් හඬක් ඇසුණු අතර පැංග ප්‍රදේශයට වැටුණු ප්‍රථම වැසි පොදද වැටමින් තිබුණි. ඔහු මල් මාලයේ වූ ප්‍රථම මල කඩා ඒ ශක්ති දෙවඟනගේ පින්තූරය ඉදිරියේ තැන්පත් කළේය. මහා මෑණියනි මට ලොකු අසාධාරණයක් වුණා. මට හිරිහැර කළ තැනැත්තාට දඬුවම් කරන ලෙස ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා. ඔහු දෙවැනි මලද කඩා පළමු මල තිබූ තැනම තැබුවේය. පිටතින් වැසි වසිද්දී ඔහු පැයක්ම යාඥා කළේය. ඔහුගේ හිසට උඩින් වහලේ උළුවලට වැටුණු ජලය හඬක් නැංවූ අතර පසුපසින් වූ ජනේලයද වැසි වසුරින් තෙමී තිබුණේය. කුණාටුව නතර වෙද්දී ඔහු තම යාඥාව හමාර කළේය. දඬුවම ලබා දෙන්නේ කුමන අයුරකින් දැයි දැන ගැනීම ඔහුට අවශ්‍ය විය. ඒ සඳහා ශක්ති දෙවඟනගේ කිසියම් සංඥාවක් ඔහු බලාපොරොත්තු විය. ඔහු තම කටයුත්ත අවසන් කරන විට සියලුම හඳුන් කුරු දැවී ගොස් කාමරයේ පුරා සුවඳ විහිදී තිබුණේය. ඉටිපන්දමෙන් නිකුත් වූයේ මද ආලෝකයකි. සියලුම මල් පින්තූරය ඉදිරියේ කණ්ණාඩි මේසයේ දිලිසෙන මතු පිට විය. ශක්ති දෙවඟන නොසෙල්වී ඔහු දෙස බලාගෙන සිටියාය. පිටත බැලීම සඳහා ඔහු ජනේලයේ වෙත ගියේය. වැස්ස නැවතී තිබුණ නමුත් ජනේලයේ වීදුරුවට එහායින් හැම තැනින්ම පහළට ජලය වැස්සෙමින් තිබින. ඔහු බලා සිටියේදී කුඩා වැසි වතුර පාරක් ජනේලයට උඩින් පිහිල්ලක් වැනි තැනකින් පහළට පැමිණ දූවිලි පිරුණ වීදුරුව දිගේ කුඩා පාරක් මෙන් සෑදුනේය. මේ දූවිලි නිසා මෙම කුඩා වතුර පාර පහතට පැමිණියේ කෙලින්ම නොව පැත්තකට ඇද වෙමින් වූ අතර ඒ වතුර පාර දෙස බලා සිටි ඔහුගේ නෙත් ජනේලයේ කෙළවර දක්වා ඇදී ගියේය. වතුර පාර නැවතුන පසු ඔහු තම රෑ ඇඳුම ඇණයක එල්ලා තිබූ කාමරයේ කොන දෙස බලා සිටියේය. පිටතින් කුණාටුව තිබියදී ඔහුගේ රෑ ඇඳුමේ නූල ගැලවී බිමට වැටී ඇති බව ඔහු දුටුවේය. ඒ දරණු ගැසී තිබුණු අතර ගැටයක් ගසා තිබුණ එක් කොනක සැඟව තිබූ අතර අනෙක් කොන බුමුතුරන මත දර්ශනය විය. එම ලනුවේ තිබූ දුසිමක් පමණ රැල් අතරින් රැල් දෙකක් පමණක් දර්ශනය වූයේ දෙකට බෙදුණු දිවක් මෙන්ය. කාමරයේ කොනක වැටී තිබුණ රෑ ඇඳුමේ නූල හරියටම සර්පයෙක් බඳු විය. රාම්ලාල් එය වටහා ගත්තේ. පසුදා ඔහු දුම්රියෙන් බෙල්ෆාස්ට් බලා ගමන් කළේ තම මිතුරු සීක්වරයා හමුවීම සඳහාය. ඒ සීක්වරයා හෙවත් රංජිත් සින්ද වෛද්‍ය ශිෂ්‍යයෙකි. එහෙත් ඔහු වාසනාවන්තයෙකි. ඔහුගේ ධනවත් දෙමව්පියෝ වියදම සඳහා ඔහුට නොමසුව මුදල් එවූහ. ඔහු රාම්ලාල්ව පිළිගත්තේ ගෘහ භාණ්ඩ හොඳින් නැති ඔහුගේ කාමරය තුලදීය. මට ගෙදරින් පණිවිඩයක් ආවා. මගේ තාත්තා මැරෙන්න ළඟයිලු. ඒක අහන්න ලැබීම මට හරි කනගාටුයි. එයා මාව දකින්න ඕන කියනවලු. මං තමා පවුලේ වැඩිමලා. මං එහෙ යන්න ඕන. ඒක ඇත්ත. පියා මියා යන විට පළමු දරුවා ළඟ සිටීම ඔවුන්ගේ සිරිත විය. ප්‍රශ්නේ තියෙන ගමන් ගාස්තු තමයි. මේ දවස්වල මං වැඩක් කරනවා. පඩියත් හොඳයි. ඒත් මේ ගමනට ඒවා මදි. මට ඔයා ඉතුරු හරිය දෙනවා නම් මං ආපහු ඇවිල්ලා වැඩ කරලා ඒ සල්ලි වාට දෙන්න. හොඳ පොලියක් සහ මුදල් ආපසු ලැබෙන බව සහතික නම් මුදල් ණයට දීමට සීක්වරු මැලිවන්නේ නැත. සඳුදා උදෑසන බැංකුවෙන් මුදල් රැගෙන දීමට රංජිත් සිං එකඟ වූයේය. එම සතියේ ඉරිදා සහ ග්‍රූම්ෆෝර්ඩ් ප්‍රදේශයේ පිහිටි මැක්වීන්ගේ නිවස සොයාගෙන රාම්ලාල් ගියේය. කොන්ත්‍රාත්කරුවා රූපවාහිනිය ඉදිරියේ වාඩි වී සිටියේ එක් අතකින් බීර ටින් එකක්ද ඇතිවේ. බොහෝ විට ඔහු ඉරුදින හමස්වරුව ගත කරන්නේ එසේ. තම බිරිඳ විසින් ඉන්දියානු ශිෂ්‍යයා එහි කැඳවාගෙන ආ විට ඔහු හැරී බැලුවේය. මේක මගේ තාත්තා ගැන ප්‍රශ්නයක්. එයා මැරෙන්න ළඟයිලු. ඇත්තද ඉලන්දාරියා? මට හරි කනගාටුයි ඒක අහන්න ලැබීම ගැන. මං ඉක්මනට එයා බලන්න යන්න ඕනේ. අපේ සිරිතේ හැටියට පවුලේ වැඩිමල් දරුවා තාත්තා ළඟ ඒ වෙලාවට ඉන්න ඕනේ. ඒක හොඳ සිරිතක් තමයි. මං ටිකට් එකක් ගන්න සල්ලි ටිකක් ණයට ගත්තා. මං හෙට මෙහෙන් ගියොත් සුමානේ අගවෙද්දී ආපහු එන්න පුළුවන්. මිස්ටර් මැක්වින් දැන් නම් මට රස්සාව ඕනෑමයි. ඒ අර ණය ගෙවන්නයි මගේ ඉගෙනීමේ වැඩවලට වියදම් කරන්නයි. මං සුමානේ අගට ආවොත් මට සර් ළඟ ආයිත් වැඩට එන්න පුළුවන්ද? හරි. උඹ වැටට එන්නේ නැති දවස් වලට නම් මට පඩි ගෙවන්න විදියක් නැහැ. ඒ වගේම තවත් සුමානයක්ම උඹ එනකම් රස්සාව තියාගෙන ඉන්නත් බෑ. ඒත් උඹ ඒ සුමානේ අගට ආයිත් ආවොත් මං උඹට වැඩ දෙන්නම්. කොන්දේසි පරණේවම තමයි.
බොහොම ස්තුතියි සර් හරි කරුණාවන්තයි. ඔහු දුම්රිය පොළ ආසන්නයේ තිබූ තමාගේ කාමරය තවදුරටත් තබා ගත්තේ. එහෙත් එදින රාත්‍රියේ ඔහු නැවතී සිටියේ බෙල්ෆාස්ට් වල ඇති තම පැරණි කාමරයේය. සඳුදා උදෑසන ඔහු තම මිතුරු රංජිත් සමග බැංකුවට ගිය අතර සීක් ජාතිකයා මුදල් රැගෙන ඔහු අතර දුන්නේය. ඉන්දියාවට යෑම සඳහා මිල අඩු ගුවන් ටිකට් පතක් ගත් ඔහු පැය 24කට පසු දැඩි ඌෂ්ණයක් ඇති බොම්බාය නගරයට පැමිණිය හැකි විය. බදාදා ඔහුට ජනයාගෙන් පිරී තිබූ වීදියකදී තමා සොයමින් සිටි ස්ථානය හමු විය. ශිෂ්‍යයා සර්පයෙන් ගැන ලියවුණ පෙළ පොතක් අතැතිව චැටර්ජි මහතාගේ මසුන් සහ සර්පයෙන් විකුණන වෙළඳසැලට ගොඩවන විට එහි කිසිවෙකු සිටියේ නැත. ඒ ඌෂ්ණ දිනේ අඩ අඳුරේ තබා තිබූ මාළු ටැංකි සහ සර්පයෙන් දමා සිටි වීදුරු මූණත් ඇති පෙට්ටි වටකොටගෙන පුටුවක් මත වාඩි වී සිටි මහලු වෙළෙන්දා දැකිය හැකි විය. "ඔව් මම දන්නවා ඔහේ හොයන සර්පයා ගැන. ඔහේගේ වෙලාව හොඳයි. මං ළඟ එකෙක් ඉන්නවා. දවස් කීපයකට ඉස්සර රාජපුටානා වලින් තමා ගෙනාවේ." වෙළෙන්දා රාම්ලාල්ව ඇතුළු කාමරයකට කැඳවාගෙන ගිය අතර වීදුරු පෙට්ටියක් ඇතුලේ එනම් අලුත් නිවසකට පැමිණ සිටි සර්පයා ඔවුන් දෙස බලා සිටියේය. වීදුරු පෙට්ටිය තුල සිටි කුඩා සතා කළු පැහැති කුඩා දිවක් පිටතට දමමින් එහි සිටි ඉන්දියානුවන් දෙදෙනා දෙස කෝපයෙන් මෙන් බැලුවේය. "මේ සතාට ඔහේ කීයක් ගන්නවද?" රාම්ලාල් ඇසූ විට මහලු ගුජරාටි ජාතිකයා කතා කළේ තම දෑත්ත විහිඳුවමින්නේ. "මේක බොහොම අමාරුවෙන් අල්ලාගත් එකෙක්. රුපියල් 500ක් ඕනේ." රාම්ලාල් වෙරෙන්දා සමග සෑහෙන වේලාවක් හෙට්ටු කර රුපියල් 350ක් පමණක් ගෙවා වාජනයකට දමාගත් සර්පයාද රැගෙන එතනින් පිට විය. ලන්ඩන් වලට ආපසු ඒමට සූදානම් වූ රාම්ලාල් සුරුට්ටු පෙට්ටියක් මිලටගෙන එය හිස් කොට එහි පියන් පතෙහි කුඩා සිදුරු 20ක් සාදා ගත්තේය. කුඩා සර්පයාට සතියක් ආහාර නොගෙන දින 3-4ක් ජලයද නොගෙන ජීවත් විය හැකි බව ඔහු දැන සිටියේය. ඉන්පසු සර්පයා එම පෙට්ටියට දමා එය වටා තෙත තුවායක් එතුවේ. ඒ අනුව සූට් කේසයේ තුලදී වුවත් ඌට පහසුවෙන් හුස්ම ගැනීම සඳහාය. ඔහු ලන්ඩන් වල සිට පැමිණියේ අතේ ගෙන යන කුඩා බෑගයක් පමණක් රැගෙන වවද ආපසු ගමන සඳහා මිල අඩු සූට් කේසයක් මිලටගෙන ඒ රෙදි වලින් පුරවාගෙන ඒ මැදට සුරුට්ටු පෙට්ටිය දමා ගත්තේය. බොම්බායේ හෝටල් කාමරයෙන් පිටවීමට මොහොතකට පෙර ඔහු එහි පියන වසා දැම්මේය. ගුවන් තොටුපළේදී ලන්ඩන් බලා යන බෝයින් ගුවන් යානයේ ගෙන යන බෑග් අතරට දැමීමට ඔහු තම සූට් කේසය ගුවන් තොටුපළ බලධාරීන්ට බාර දුන්නේය. ඔවුන් ඔහුගේ අත්බෑගය පරීක්ෂා කළ නමුත් එහි විශේෂ කිසිවක් තිබුණේ නැත. එයා ඉන්දියා ගුවන් යානයේ ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළට ළඟා වූයේ සිකුරාදා උදේවරුවේය. ඉන්දියානුවෝ රැසක් බ්‍රිතාන්‍යයට ඇතුළු වීම සඳහා පෙළ ගැසී සිටියහ. එහෙත් ඔහු එහි ඉගෙන ගන්නා වෛද්‍ය සිසුවෙකු බව ඔප්පු කළ පසු ඔහුට ඉක්මනින් පොලිමෙන් පිටවීමට හැකි විය. තම සූට් කේසය ආපසු ලබාගත් ඔහු එය වැසිකිලි කාමරයකට ගෙන ගොස් එහි තිබූ සුරුට්ටු පෙට්ටිය තම අත්බෑගයට මාරු කරගත්තේය. ඔහුගේ සූට් කේසය හොඳින් අවුස්සා බලනු ලැබුවත් ඇඳුම් හැර වෙන ක්‍රියාවක් දැක ගැනීමට ලැබුණේ නැත. නිලධාරීහු කරේ එල්ලාගෙන තිබූ ඔහුගේ කුඩා අත්බෑගය දෙස බැලූ නමුත් ඒ පරීක්ෂා කළේ නැත. හීත්‍රෝ ගුවන් තොටුපළෙන් පිටතදී බසයකට නැගගත් ඔහු පළමුව බෙල්ෆාස්ට් වලට ගිය අතර එදිනම හමස්වරුවේ යලිත් බෑන්ගර් නගරයට යෑමට ඔහුට හැකි විය. තම කාමරයේදී මේසේ උඩ අතුරා තිබූ වීදුරුව අතරගත් ඔහු සුරුට්ටු පෙට්ටිය මත ඒ තබා ඉතා ප්‍රවේශමෙන් එහි පියන විවෘත කළේය. කුඩා සර්පයා පෙට්ටිය ඇතුලේ රවුමට කැරකෙමින් සිටියේය. ඔහු තම කෝපාවිෂ්ඨ ඇස් වලින් ඔහු දෙස බලා සිටියේය. ඔහු වීදුරුව වේගයෙන් ඉවතට ගෙන පෙට්ටිය පියන වසා දැම්මේය. "නිදා ගනින් පුංචි යාළුවේ. උඹලගේ කට්ටිය කවදාවත් නිදා ගන්නවද කියලා නම් මන් දන්නේ නැහැ. හෙට උදේට උඹට පුංචි වැඩක් තියෙනවා කරන්න. ඒක ශක්ති දේවතාවියගේ වැඩක්." එදින රෑබෝ වීමට පෙර ඔහු වෙළඳ පොලින් හොඳින් වැසිය හැකි පියනක් තිබූ කෝපි දමා තිබූ කුඩා වීදුරු භාජනයක් මිලට ගත්තේය. පසුව එහි තිබ්බු කෝපි කුඩු වෙනත් භාජනයකට දමා බඳුන හිස් කරගත්තේය. පසුදා උදේ ඔහු තමාගේ ඝනකම් අත්වැස්ම පැළඳගෙන හිස් සුරුට්ටු පෙට්ටියේ සිටි කුඩා සර්පයා වීදුරු බඳුනට මාරු කරගත්තේය. කෝපයෙන් සිටි සර්පයා ඔහුට පහර දුන් නමුත් දැඩි ඝනකම් අත්වැසුම නිසා ඔහුට කිසි හානියක් සිදු වූයේ නැත. දහවල් වන විට උගේ දත්වලට නැවත වරක් විෂ එකතු වන බව ඔහු දැන සිටියේය. ඉන්පසු ඔහු කුඩා වීදුරු බඳුන තම කෑම පෙට්ටිය ඇති තැනම තැන්පත් කරගෙන සේවකීන් කැඳවාගෙන එම සඳහා පැමිණෙන ලොරිය අල්ලා ගැනීම සඳහා පිටතට දිව්වේය.
ලොකු බිලී කැමරන්ගේ එක් සිරිතක් වූයේ වැඩපොළට පැමිණි විගසින් තම උඩුකබාය ගලවා එය එහි තිබූ බිත්තියනයක හෝ අතුරකිල්ලක එල්ලීමයි. සෑම දිනකම දහවල් කෑමෙන් පසු මේ දැවන්ත මිනිසා තම කබාය එල්ලූ තැනට ගොස් තම කබායේ දකුණු පස සාක්කුවෙන් ඔහුගේ දුම් පයිප්පේ සහ දුම්කොළ මල්ල පිටතට ගන්නා බව රාම්ලාල් දැක තිබුණේය. සාමාන්‍යයෙන් එම ක්‍රියාවලියේ කිසි වෙනසක් සිදු වන්නේ නැත. හොඳ දුම්මිරීමකින් පසු ඔහු තමා වාඩි වී සිටින තැනින් නැගිටින්නේ හරි කොල්ලනේ ආයෙත් වැඩේ පටන් ගන්න කියන්නේ. ඉන්පසු ඔහු නැවතත් තම පයිප්පේ සහ දුම්කොළ මල්ල සහ කබාසාක්කුවට දමන්නේ. ඔහු ආපසු හැරෙන විට සියල්ලම ආපසු වැඩ කිරීමට යෑමට සූදානමින් සිටිය යුතුය. රාම්ලාල්ගේ සැලැස්ම ඉතා සරල වූ එහෙත් නොවරදින එකක් විය. ඔහු අදහස් කළේ උදේවරුවේ සර්පයා අතුරුකිල්ලක එල්ලා ඇති ලොකු බිලීගේ කබායේ දකුණු සාක්කුවට දැමීමටය. දහවල් කෑමෙන් පසු මේ නපුරු මිනිසා තම කබායේ දකුණු සාක්කුවට අත දමනු ඇත. එවිට ලෝකයේ එහා කෙළවරෙන් ගෙනෙන ලද මේ කුඩා සතා ශක්ති දෙවනගේ නියෝගය ක්‍රියාත්මක කරනු ඇත. ඒ අනුව මේ අහංකාර උල්ස්ටර් ප්‍රදේශවැසියාගේ මාරයා වන්නේ රාම්ලාල් වන තමා නොව මේ පොළඟාය. කැමරන් තම අත තබා සාක්කුවෙන් ඉවතට ගනු ඇත්තේ කිසියම් අසභ්‍ය වචනයක්ද කියමින්නේ. පොළඟා උගේ දල දැඩි ලෙස කැමරන්ගේ ඇඟිලි වලට ඇනගෙන සිටිනු ඇත. එවිට රාම්ලාල්ට වහා ඉදිරියට පැන පොළඟා ඉවතට ඇද බිම දමා උගේ හිස පාගා දැමේ හැකිවනු ඇත. ඒ වන විට විෂ භාවිත කර ඇති නිසා එවිට ඌ බිහිසුණු නැත. අවසානයේදී රාම්ලාල්ට මල සර්පයා රැගෙන ගොස් අසලින් ගලා යන කෝඹ ගංගාවට දැමේ හැකිවනු ඇත. එවිට සියලු සාක්ෂි මුහුදට ගලා යනු ඇත. සමහර විට සුළු සැකයක් ඇතිවිය හැකිය. එහෙත් ඒ සැකයක් පමණක් වනු ඇත. පෙරවරු 11ට පමණ අලුත් කුළු ගෙඩියක් ගේන මුවාවෙන් තමා වැඩ කරමින් සිටි තැනින් පැමිණි රාම්ලාල් තමාගේ කෑම පෙට්ටිය ළඟම තබා තිබුණු කුඩා වීදුරු බඳුන රැගෙන ගොස් ලොකු බිලීගේ එල්ලා තිබූ කබායේ දකුණු සාක්කුවට එහි සිටි සර්පයා මුදාහලේ හොඳින් වටපිට බලමින්ය. කිසිවකු මෙම ක්‍රියාව දුටුවේ නැති අතර ඒ සියල්ලට ගියේ විනාඩි 2කටත් අඩු කාලයකි. ඉන්පසු අලුත් කුළු ගෙඩියක්ද රැගෙන කලින් තමා සිටි තැනට ගිය ඔහු කිසිවක් නොසිදු අයුරකින් වැඩ කළේය. විවේක වේලාවේදී ආහාර ගැනීම ඔහුට ඉතා දුෂ්කර කටයුත්තක් විය. සුපුරුදු පරිදි කම්කරුවෝ දල්වන ලද කුඩා ගිනි මැලේ වටා වාඩි වී සිටියහ. කේතලයේ ජලය පැසමින් තිබෙන කම්කරුවෝ වෙනදා මෙන්ම එකිනෙකාට කවටකම් කරමින් ආහාර ගත්හ. ලොකු බිලීද තම බිරිඳ විසින් සාදා දී තිබුණු විශාල සැන්ඩ්විච් එකක් කමින් සිටියේය. රාම්ලාල් වාඩි වී සිටියේ කබාය එල්ලූ තැන හොඳට පෙනෙන තැනකය. ඔහු ඉතා අමාරුවෙන් කෑම කෑවේය. ඔහුගේ හදවත හිරවෙන්නාක් මෙන් දැනින ඔහුගේ අසහනය වැඩි වී තිබින. අවසානයේ කැමරන් කෑමකා අවසන් කළේය. සැන්ඩ්විච් පිටි ඔතාගෙන ආ කඩදාසිය ගුලි කර ගිනි මැලයට දැම්මේය. කුඩා කෙඳිරියක්ද සමග නැගිටගත් ඔහු තම කබාය වෙත ගියේය. රාම්ලාල් රහසින් ඒ දෙස බලා සිටියේය. මේ කිසිවක් නොදත් අනෙත් මිනිස්සු දිගටම කතා කරමින් සිටියහ. ලොකු බිලී තම දකුණු අත කබායේ සාක්කුව ඇතුළට දැම්මේය. රාම්ලාල්ට හුස්ම ගැනීම පවා අපහසු විය. සාක්කුව තුළින් ලොකු බිලී තම පයිප්පේ සහ දුම්කොළ මල්ල පිටතට ගත්තේය. ඔහු දුම්කොළ වලින් තම පයිප්පේ පුරවා ගන්නා අයුරු රාම් බලා සිටියේය. කැමරන් ඒ බව දුටුවේය. මොනවද ඔබ බලන්නේ? ඔහු රවාගෙන ඇසුවේ. මොකවත් නැහැ. එසේ කියමින් ඔහු ගිනි මැලය දෙසට හැරුණු නමුත් ඔහුට එක තැනක සිටීම අපහසු විය. ඔහු නැගිට්ටේය. වටයක් කැරකුණේය. කැමරන් නැවත වරක් තබා සාක්කුවට අත දැම්මේය. ඔහු ඒ තුළ යමක් සොයන බව පෙනුනේය. ඔහු සොයා ඇත්තේ ගිනි පෙට්ටියයි. රාම්ලාල් මේ සියල්ල ඇස් කොනින් බලා සිටියේය. දුම් පයිප්පේ දල්වාගත් කැමරන් සතුටු මුහුණින් නැවතත් ගිනි මැලය ළඟට ගියේය. රාම්ලාල් නැවතත් තමා සිටි තැනට පැමිණ ගිනි මැලය දෙසට බලා සිටියේ විම තියෙන්නේ. ඇයි මහ බලති ශක්ති දෙවඟන තමාට මෙලෙසින් සැලකුවේ? සර්පයා යනු ඇගේ ආයුධයයි. ඌ මෙතරම් දුරක සිට රැගෙන ආවේ ඇගේ නියෝගය අනුවයි. එහෙත් දැන් ඇයම වෙනස් වී ඇත. ඔහු නැවත වරක් ඇස් කොනින් කබාය දෙස බැලුවේය. කබායේ සාක්කුවේ පහත වාට්ටියට යටින් කිසිවක් සෙලවුණ බවත් නැවත ඒ නතර වන බවත් ඔහු දුටුවේය. වාටියේ කිසියම් සිදුරක් තිබී කුඩා සර්පයා එය ඇතුළට ගොස් ඇති බව ඔහු සිතුවේ. වීතියෙන්නේ. ඔහුගේ සැලැස්ම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. තවසේ ඉතිරි කාලයේ ඔහු වැඩ කළේ දැඩි කනගාටුවකින්ය. වැඩපොළේ සිට ආපසු බැංගුවලට එද්දී කැමරන් සුපුරුදු ලෙස වාඩි වී සිටියේ ට්‍රක් රථයේ ඉදිරි අසුනේය.
එහෙත් එදින තිබූ දැඩි ඌෂ්ණය නිසාද ඔහු කබාය නොවැඳ එය ඇතුළට නමා තම ඇකේ මත තබාගෙන සිටියේය. දුම්රිය පොළ අසලදී ඔහු තම කබාය මෝටර් රථයේ පසුපස අසුනට විසිකර පිටව ගිය අයුරු රාම්ලාල් දුටුවේය. ට්‍රක් රථයෙන් පැස පසු බස් රථයක් එනතුරු බලා සිටි ටොම් බර්න් සිටි තැනට ඔහු ඇවිදගෙන ගියේය. ඔය මිස්ටර් කැමරන් පවුල්කාරයෙක්ද? ඔව්, එයාට ගෑණී ළමයි දෙන්නෙකුයි ඉන්නවා. එයා හුඟක් ඈත දින්නේ. මං ඇහුවේ කාර් එකේ එන නිසා. වැඩි ඈතක නෙවෙයි. කිල්කෝලි ස්ටේට්. ඒකේ ගානාවේ ගාඩන් කියන එක නෙමෙයි. මොකද ඔච්චර විස්තර අහන්නේ. ඉරිදාට එයාගේ ගෙදර යන්නවද කල්පනාව? අනේ නෑ, මං නිකන් ඇහුවේ. එහෙනම් සම්දට හම්බ වෙමුකෝ. ආපසු තම කාමරයට ගිය රාම්ලාල් කිසි වෙනසක් නොපෙන්වන මුහුණින් යුතු සාධාරණත්වයේ දෙවඟනගේ රූපයේ දෙස බලාගෙන කතා කරන්නට විය. මට ඒ මිනිහාගේ ගෑණිමත් ළමයිමත් මරන්න ඕනේ නෑ. මට ඒ අය කිසි වරදක් කරලා නෑනේ. දෙවඟන ඔහු දෙස නොසලී බලා සිටියා මිස කිසි පිළිතුරක් දුන්නේ නැත. රාම්ලාල් සතියන්තයේ ගත කළේ දැඩි අසහනයකින් යුතුවය. සෙනසුරාදා හවස් වරුවේදී ඔහු කිල්කෝලි නිවාස යෝජනා ක්‍රමයේ ඇති ගානාවේ ගාඩන් නැමැති ස්ථානයේ සොයාගෙන ගියේය. එහි එක් තැනක තිබූ ටෙලිෆෝන් කුටියක් දුටු ඔහු ඒ තුළට වැද ටෙලිෆෝන් පණිවුඩයක් ගන්නා මුවාවෙන් පැයක් පමණ එහි සිටියේය. පාරෙන් අනිත් පැත්තේ නිවාස පේලියක්ම තිබුණු අතර එයින් එක් නිවසක ජනේලයක් ළඟ ලොකු බිලී වැනි කෙනෙකු දුටු බව ඔහු සිතුවේය. ටික වේලාවකට පසු එම නිවසින් පිට වූ යවුන් වීහි දැරියක් එම වයසේම දැරියන් දෙදෙනෙකු සමග ඔහු මහපාරේදී එක් වූ අන්දම ඔහු බලා සිටියේය. එම දැරිය සොයාගෙන ගොස් ඇගේ පියාගේ කබායේ සාක්කුවක කුඩා යක්ෂයෙකු සිටින බව කීමට ඔහුට සිතුණු නමුත් ඒ කිරීමට ධෛර්යයක් නොමැතිව ඔහු අසරණව බලා සිටියේය. තවත් ටික වේලාවකට පසු කූඩයක් අතින්ගත් කාන්තාවක්ද එම නිවසින් පිටතට පැමිණියාය. ටෙලිෆෝන් කුටියෙන් පිටතට පැමිණි ඔහු සෙමෙන් ඇය පසුපස යන්නට පටන් ගත්තේය. ඇය ඒ අසල තිබූ සුපිරි වෙළඳ සැලකට ඇතුළු වූවාය. සෙනසුරාදා හවස් වරුවේ වැටුප් ලබා බොහෝ දෙනෙක් තමන්ට අවශ්‍ය දේවල් ලබා ගැනීම සඳහා එහි පැමිණ සිටියහ. ඉන්දියානු ශිෂ්‍යයා ඒ කාන්තාවගේ හැම රාක්කයක් ළඟටම ගියේය. සමහර විට මේ සිටින්නේ වෙනත් නිවසකින් පැමිණි ගැහැණියක් විය හැකිය. එසේනම් එවිට තමා පිස්සෙකු ලෙස සලකනු ඇත. එදින රාත්‍රියේදී ඔහුට කෙසේවත් නිදා ගැනීමට නොහැකි විය. විෂකුරු පුළඟා තබා සාක්කුවෙන් පිටතට අවුත් ඒ නිවසේ ඒ මේ අත නිහඬව සැරිසරන අන්දම ගැන සිතුවිලි ඔහු වෙත විය. ඉරිදා උදේ වරුවේ ඔහු නැවතත් කිල්කෝලි වත්තට ගියේය. එදින ඔහු නිසැක ලෙසම කැමරන් පවුල වාසය කරන නිවස හඳුනාගත්තේය. එහි පිටුපස ලොකු බිලී සිටින අන්දමද ඔහු පැහැදිලිවම දුටුවේය. දහවල් වන විට අසල්වැසියෝ සැකසිතින් ඔහු දෙස බලන්නට පටන් ගත්තේ. එහිදී ඔහු තීරණය කළේ එක්කෝ තමා නිර්භීතව ලොකු බිලියගේ නිවසට ගොස් තමා කළ භයානක දේ ගැන ඔහුට කීම හෝ වහාම එතනින් පිටව යෑම බවයි. එහෙත් ඒ සමගම ඔහුගේ දරුවන්ටද හානිදායක දෙයක් තමා කර ඇති බව අති බිහිසුන පුද්ගලයෙකු වූ බිලී කැමරන් කීම යනු පහසු දෙයක් නොවන බව ඔහු දැන සිටියේය. එහින් සුදුසු තීරණයක් ගැනීම ශක්ති දෙවඟනට පවරා දුන් රාම්ලාල් එතනින් පිටත්ව ගියේය. බිලී කැමරන්ගේ පවුලේ උදවිය සඳුදා උදෑසන 5:45 වන විට අවදි වී සිටියහ. එය උණුසුම් අගෝස්තු මාසයේ දීප්තිමත් දිනයක් විය. පෙරවරු 6 වන විට පවුලේ අය නිවසේ පිටුපස තිබූ කුඩා මුළු තැන්ගේට රැස් වී සිටියේ උදෑසන ආහාරය ගැනීම සඳහාය. කැමරන්ගේ බිරිඳ පුතා සහ දියණිය තවමත් සිටියේ රාත්‍රී ඇඳුමින් අතර බිලී කැමරන් පමණක් සේවයට යෑම සඳහා හැඳ පැළඳගෙන සිටියේය. ඔහුගේ කබායේ තවමත් තිබුණේ සති අන්තයේදී ඒ තබා තිබුණ ඇඳුම් රාක්කයමය. මද වේලාවකට පසු දියණිය ජෙනී කෑම මේසයෙන් නැගිට්ටේ මාමලේට්ටවරු පාන් පෙත්තක් තම මුවතුලට රඳවා ගනිමින්ය. මම යනවා බාත්රූම් එකට. ළමයා ඊට ඉස්සර අර මගේ ජැකට් එක ගෙනත් දෙන්නකෝ කබඩ් එකෙන්. ඇගේ පියා එසේ කීවේ ධාන්‍ය වර්ගයක් පෙර වූ පිඟානක් තමා ඉදිරියේ තබාගෙන. මද වේලාවකට පසු දැරිය නැවත පැමිණියේ පියාගේ කබායද රැගෙන. ඇය එය ඔහු වෙත දිගු කළ නමුත් ඔහු ඒ දෙස බැල්බේවත් නැත. ඕක අර දොරේ එල්ලන්නකෝ. දැරිය කබායේ දොරේ එල්ලූ නමුත් එහි රැඳී තිබුණේ නැති අතර මද වේලාවකින්ම ඒ බිම වැටුණේ. ඒ කාමරයෙන් පිටව යෑමට පෙර පියා නැවතත් කතා කළේ. ජෙනී ඒක හරියට එල්ලාපන්. පවුලේ කිසිවකු පියාගේ අනර ඉහළින් යන්නේ නැත. දැරිය ආපසු පැමිණ බිම වැටී තිබුණ කබාය අතටගෙන වඩාත් සැලකිල්ලකින් ඒ එල්ලීමට තැත් කළාය. ඇය එසේ කරද්දී කළු පැහැති කුඩා සතෙක් එයින් බිමට වැටී කාමරයේ කොනකට වේගයෙන් ගිය බව දුටුවේ බීතියෙන්නේ. ඩැඩි ඒ මොකෙක්ද ඔයාගේ ජැකට් එකේ හිටියේ?
බිලී කැමරන් සිටියේ දාන්නේ හැන්දක් තම මුව තුළට ඇතුළු කරමින්ය. ඔහුගේ බිරිඳ උදුන ළඟින් මෑත්වේ 14 හැවිරිදි පුත් බොබී පාන් පෙත්තක බටර් තවරමින් සිටියේය. කුඩා සතා අල්මාරිය ළඟට වී කළු පැහැති දිවක් එළියට තබමින් සිටියේය. කැමරන්ගේ බිරිඳ බියෙන් කෑ ගසන්නට වූවාය. දෙයියෝ අපිව ආරක්ෂා කරන්න ඕන එක සර්පෙක්. මොකක්ද කිව්වේ ගෑණියේ? තමුසි දන්නේ නැද්ද අයර්ලන්තේ සර්පෙන් නෑ කියලා? හැමෝම ඒක දන්නවා. කැමරන් එසේ කීවේ තමා අත තිබූ හැන්ද පිඟාන මත තබන අතරේ. බොබී මොකාද ඒකා? නිවස තුරද පිටතදීද ඒකාධිපතියෙකු ලෙස ක්‍රියා කළත් කැමරන් තුල තමා පුත්‍රයාගේ දැනුම ගැන එක්තරා গুপ্ত ගෞරවයක් තිබුණේය. පාසලේදීද ඔහු හොඳින් ඉගෙන ගන්නා බව ඔහු දැන සිටියේය. කොළුවා සර්පයා දෙස බලා සිටියේ තම උපැස්සුවල යටින්නේ. ඩැඩි එක පණුවෙක් ස්ලෝ වර්ම්. අපේ ඉස්කෝලේදී ගිය වාරේ බයොලොජි පන්තියේදී උන් එකෙක් කරන් ඇවිත් කපලත් බැලුවා. හුඟක් ඈතක ඉඳලා ගෙනත් තිබුණේ. මට නම් ඒක පණුවෙක් වගේ පේන්නේ නැහැ කැමරන් කීවේය. ඒක ඇත්තටම පණුවෙකුත් නෙමෙයි. ඒක කකුල් නැති උරගියෙක්. එහෙනම් ඇයි ඔබ කිව්වේ ඒක පණුවෙක් කියලා? මන් දන්නේ නැහැ. දන්නේ නැහැ. එහෙනම් ඔබ ඉස්කෝලේ ගිහින් මොනවද ඉගෙන ගන්නේ? ඒක කනවද? මම ඇසුවේ බිය මුසුවේ. අපෝ නෑ උන් හරි අහිංසකයි. බොබියු මරපන් මරලා කුණු බක්කිර දාපන්. පියා නියෝගයක් දුන්නේ. කොළුවා අසුනින් නැගිට්ටේ තමා පැරඳ සිටි සෙරප්පුව ගලවා අතර ගනිමින්ය. ඔහු සතා අස්තිරි තැනට සෙමින් ළඟා වූයේ. එහෙත් එක්වරම කැමරන් තමා අදහස වෙනස් කරගත් බව පෙනුනේ. ඔහුගේ මුහුණට ලොකු සිනහමක් පැමිණ තිබුණේ. බොබි පොඩ්ඩක් ඉන්න. මට පොඩි අදහසක් ආවා. මට ඔය පුංචි බෝතලයක් ගෙනත් දෙනවද? මොන වගේ එකක්ද? කැමරන්ගේ බිරිඳ ඇසුවාය. මම දන්නේ කොහොමද? මොකක් හරි මූඩියේ තියෙන පුංචි බෝතලයක්. කැමරන්ගේ බිරිඳ දිග සුසුමක් පිට කර කුඩා අල්මාරියක දොරක් කර එහි තිබූ බෝතල් පෙළ දෙස මොහොතක් බලා සිටියාය. හිස් ජෑම් බෝතලයක් නම් තියෙනවා. ඒත් ඒකේ ඇට જાතියක් දාලා තියෙනවා. ඒවා වෙන එකකට දාලා බෝතලේ මට දෙන්න. බිරිඳ කැමරන් කී දේ කළාය. දෙඩි ඔයා මොකද්ද කරන්න යන්නේ? අපේ වැඩබලේ කල්ලෙක් ඉන්නවා. වල් සතෙක්. ඒක ඇවිත් තින්නේ ඔය සර්පය ගොඩාක් ඉන රටකින්. මට පුළුවන් අද එකට හොඳ විහිළුවක් කරන්න. ජෙනී මට ඔය පොඩි ග්ලව්ස් එකක් ගෙනත් දෙන්නකෝ. බොබී එවිට කතා කළේ. ආයේ ග්ලව්ස් මොකටද? ඒක කන්නේ නෑනේ. ඔය ජරා සතා අතින් අල්ලන්නේ කොහොමද? ඌ ජරා සතෙක් නෙමෙයි. උන් හරි පිරිසිදුයි. බොබී උඹ මහා මෝඩයෙක්නේ. උඹ ඉස්කෝලේ ගියාට වැඩක් නෑනේ. ඇයි උඹ අහලා නැද්ද? දෙවියන් වහන්සේ සර්පෙන්ට කියලා තියෙන දෙයක්. උඹලට යන්න වෙන්නේ බඩ ගාගෙන. දූවිලි මැද්දෙන් උඹලට කන්න වෙන්නේ කියලා. ඒක නිසා මං ඒක අතින් අල්ලන්නේ නැක් කොහමදවත්. ජිනී මුළුතැන්ගෙයි භාවිත කරන අත්වැසුමක් තම පියාට ගෙනවිත් දුන්නාය. දකුණතට අත්වැසුම පැළඳගත් වමතින් පියන විවෘත කරන ලද හිස් ජෑම් බෝතලය අතරගත් කැමරන් සර්පයා වෙත ළඟා වූයේය. මුලදී සෙමෙන් පහතට ගිය ඔහුගේ දකුණතේ වේගය එක්වරම වැඩි විය. එහෙත් කුඩා සර්පයා ඊට වඩා වේගවත් විය. ඌ අත්වැසුම පැළඳ සිටි ඔහුගේ දකුණු අතට දෂ්ට කළ නමුත් කැමරන්ට ඒ දැනුනේවත් නැත. ඊළඟ මොහොතේ සර්පයා සිටියේ හිස් ජෑම් බෝතලයේ ඇතුළේය. පියන වසන ලද හිස් බෝතලයේ සිටි ඌ කෝපයෙන් දඟලන අයුරු කැමරන් පවුලේ අය බලා සිටියහ. කැමරන්ගේ බිරිඳ නැවතත් කතා කළාය. උන් කෑවත් නැතත් මට උන් පේන්න බෑ. ඌ මෙහෙන් අරන් යන එක තමයි හොඳ. ඒක තමයි ගෑණී මම මේ කරන්නේ. මට අද ටිකක් පරක්කුත් වුණා. ඔහු කරේ එල්ලාගෙන යන තම බෑගයට බෝතලය දමා ගත්තේය. එහි ඔහුගේ කෑම බඳුන දෙවිය. ඊළඟට කබාය අතටගෙන එහි දකුණු සාක්කුවට දුම් පයිප්පේ සහ දුම්කොළ මල්ලට දමා ගත්තේය. ඔහුගේ මෝටර් රථය දුම්රිය අංගණය ළඟට පැමිණියේ වෙනදාට වඩා විනාඩි 5ක් ප්‍රමාදවය. ඉන්දියානු ශිෂ්‍යයා තමා දෙස අමුතු අන්දමකට බලා සිටින බව ඔහු දුටුවේය. මේ හාදයාට ඇතුළේ ඉන්න සතා පේනවද මන්දා? ඔහු එසේ සිතන්නට වූයේ වාහනය නිව් ටවුන් හරහා කොම්බ ප්‍රදේශය හරහා ගමන් කරන අතරය. උදේවරුව වන විට කණ්ඩායමේ සියල්ලෝම ලොකු බිලී විසින් කල්ලාට කිරීමට යන ලොකු කවටකම ගැන දැනුවත් වී සිටියහ. එසේම කිසිවකුවත් ඒ රාම්ලාල් නොදැන්විය යුතු බවද අනතුරු අඟවා තිබිණි. ඒ පණුවා හානිදායක එකෙකු නොවන නිසා ඔහුට කිසි අනතුරක් නොවන බවද දන්වා තිබුණේය. මේ කිසිවක් නොදැන සිටියේ ඉන්දියානු ශිෂ්‍යයා පමණකි. ඔහුට දුක් වීමට ඔහුගේම හේතු තිබුණේය. දහවල් කෑම පැයේදී වෙනදාට වඩා අමුත්තක් ඇති බව දැකිය හැකි විය. කම්කරුවෝ සුපුරුදු පරිදි ගිනි මැලේ වටා වාඩි වී සිටියහ. රාම්ලාල්ටද දුක් වීමට හේතු නොතිබුණේ නම් කිසියම් අසාමාන්‍ය දෙයක් සිදුවමින් පවතින බව ඔහුටද දැනුණු නියතය. මිනිසුන්ගේ මුහුණුවල සැඟවුණු සිනා තිබුණු බව දැකිය හැකි විය. එසේම ඔවුන් ඔහු දෙස බැලූ අවස්ථාද වැඩි විය. ඔහු කෑම පෙට්ටිය තම දනහිස මත තබාගෙන එය විවෘත කළේය. සැන්ඩ්විච් පෙටි සහ ඇපල් ගෙඩිය අතර සිටියේ
පහර දීමට හිස ඔසවාගෙන සිටි පොළඟාය. ඉන්දියානු වාගේ විලාප හඬ අවට පුරා පැතිර ගියේය. එය යටපත් කරගෙන කම්කරුවන්ගේ සිනාහඬ පැතිරුණේය. රාම්ලාල් තම කෑම පෙට්ටිය විදුලි වේගයෙන් හැකිතරම් ඈතට වීසි කළේය. එහි ඇතුලේ තිබූ කෑම ද්‍රව්‍ය තන බිම මත සීසීකඩ විසිරී ගියේය. රාම්ලාල් සිටි තැනින් නැගී සිටියේ තවමත් කෑ ගසමින්ය. කම්කරුවන්ගේ සිනාවේද කෙලවරක් නොවිය. වඩාත්ම සිනාසුනේ ලොකු බිලීය. මාස ගණනකින්වත් ඔහු එසේ සිනාසී තිබුණේ නැත. ඉන්දියානුවා කතා කළේය. ඒක සර්පෙක්, මහා විස තියෙන එකෙක්. ඔක්කොමලා ඈතට ඵලයල්ලා. එක කෑවොත් මැරෙනවා. සිනාවන් තවත් වැඩි විය. මිනිසුන්ට තමන්ව පාලනය කර ගැනීමට පවා නොහැකි බව පෙනෙන. ලොකු බිලීගේ කවටකම ඔවුන් සිතුවාටත් වඩා සාර්ථක වී ඇත. මං කියන දේ අහපල්ලා. ඒක බොහොම විස තියෙන සර්පෙක්. ලොකු බිලීගේ මුහුණද පළල් වී ඇත. උවමනාවට වඩා සිනාසීම නිසා ඔහුගේ නෙත් කඳුළු වලින්ද තෙත් වී ඇත. ඔහු තම අතකින් ඒවා පිස දැම්මේය. රාම්ලාල් සිටගෙන සිට වටපිට බැලමින් බැලුවේ බියෙන්නේ. කෙලවරදී ලොකු බිලී කතා කළේය. මෝඩ කල්ලා, ඇයි මිනිහෝ, උඹ අහලා නැද්ද අයර්ලන්තේ සර්පයන් නැති බව? උන් එකෙක්වත් මෙහෙ නැහැ. ප්‍රමාණයට වඩා සිනාසීම නිසා ලොකු බිලීගේ මුළු සිරුරම රිදෙමින් පැවතින. ඔහු තනබිම මත දිගා වූයේ තම දෙයක් නවා හිසට යටින් තබාගෙනය. තම අත්ලෙහි ඇති කුඩා සිදුරු දෙක ඔහු දුටුවේ නැත. කවටකම අවසන් විය. කුසගින්නෙන් සිටි කම්කරුවෝ ආහාර ගැනීමට පටන් ගත්ත. රාම්ලාල් ඉතා අකමැත්තෙන් තනබිමෙහි වාඩි වූයේ හැම විටකම බියෙන් වටපිට බලමින්ය. දුම් දමන තේ කෝප්පයක් ඔහු ඉදිරියේ විය. ඔහු ආහාර ගත්තේ වම් අතෙන්ය. ආහාර ගැනීමෙන් පසු කම්කරුවෝ නැවතත් වැඩ ආරම්භෝහ. පැරණි බීම කම්හල සම්පූර්ණයෙන්ම වාගේ බිමට සමතලා වී ඇත. ඉවත් කරන ලද ගඩොල්, ලී සහ ලෑලි ආදී තැනින් තැන ගොඩ ගසා තිබුණේ කුඩා කඳු මෙන්ය. ඒවා අගෝස්තු මාස දැඩි හිරු රශ්මියෙන් වියලෙමින් තිබින. පස්වරු 3:30ට පමණ බිලී කැමරන් තමා කරමින් සිටි කටයුත්ත මදකට නවතා දමා විවේක ගත්තේය. ඔහු තම අතකින් නළලේ දාඩියද පිස දැම්මේය. ඉන්පසු ඔහු තරමක් ඉදිමී තිබුණ තම දකුණු අත දිවෙන් තෙත් කර නැවතත් කලින් කරමින් සිටි කටයුත්ත කිරීමට ගියේය. එහෙත් විනාඩි 5ක් ගතවන්නටත් පෙර ඔහුට නැවතත් තද හිස රදයක් ඇතිවිය. මට ටිකක් සනීප මදි වගේ. මං අර ගහ යට හෙවනේ වාඩි වෙලා ඉන්නම් ටිකක්. ඔහු අසල සිටි පැටර්සන් නැමැති කම්කරුවාට කීවේය. ගස යට සිටි ඔහු මද වේලාවකට පසු තම හිස් දෑත් වලින්ම අල්ලාගෙන සිටිනු බව දැකිය හැකි විය. 3:45ට පමණ ඔහු බිම ඇද වැටුණු අතර සිරුර ගැහිමින් තිබෙන බවද පෙනෙන. ටොම් බර්න්ස් වහා එහි දිව ආවේය. ඉන්පසු ඔහු කලබලයෙන් පැටර්සන් අමතා කතා කළේය. ලොකු බිලීට අසනීපයි වගේ. මං කතා කරුවාම උත්තර දුන්නේවත් නැහැ. කම්කරුවෝ වැඩ නවත්වා ගස යටට පැමිණියහ. ඔවුන්ගේ වැඩ පරීක්ෂකවරයා බිම වැටි ඇත. ඔහුගේ ඇස් ඇරී ඇත. පැටර්සන් පහත් වී ඔහු දෙස හොඳින් බැලුවේය. බොහෝ කාලයක් කම්කරුවෙකු ලෙස වැඩ කර ඇති ඔහු වැඩ කරන තැන්වලදී මිය ගිය කම්කරුවන් කීප දෙනෙකුම දැක ඇත්තකි. රාම්, මෙහාට වරේ. උඹ මේවා ගැන ඉගෙන ගත්ත කෙනෙක්නේ. මොකද මෙයාට ඕනේ කියලා බලපංකෝ. රාම්ලාල්ට බිම වැටී සිටි මිනිසා පරීක්ෂා කිරීමට අවශ්‍ය වූයේ නැත. එහෙත් ඔහු එය කළේය. මද වේලාවකින් ඔහු නැගී සිටි නමුත් කිසිවක් කීවේ නැත. පැටර්සන් සියල්ල තේරුම් ගත්තේය. උඹලා ඔක්කොම මෙහෙ හිටපල්ලා. මම පාරට ගිහින් ඇම්බියුලන්ස් එකකට එන්න කියන්නම්. මැක්වීන්ටත් මේ ගැන කියන්න. නායකත්වය ගැන එසේ කීවි පැටර්සන්. පළමුව පැමිණියේ ගිලන් රථයයි. ඒ සඳහාද පැය භාගයක් පමණ ගත විය. එයින් බැසගත් මිනිසුන් දෙදෙනෙකු විසින් ගිලන් මැස්සකට දමාගත් කැමරන්ගේ සිරුර ළඟම තිබූ රෝහල වෙත ගෙන යන ලද අතර ඔහු ඒ වන විටත් මිය ගොස් තිබුණ බව අනාවරණය විය. තවත් පැය භාගයකට පමණ පසු අතිශය දුක් පුසු මුහුණක් ඇතිව බොහෝ කම්පාවට පත්ව සිටි මැක්වීන්ද එහි පැමිණියේය. මේ හදිසි මරණයක් නිසා පශ්චාත් මරණ පරීක්ෂණයක්ද සිදු කළ යුතු බව තීරණය කර තිබූ හේයින් සිරුර නාගරික මෘත ශරීරාගාරයට රැගෙන යන ලදී. එය සිදු කරනු ලැබුවේ අඟහරුවාදාය. ඒ වන විට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ වාර්තාවද ලැබී තිබුණේය. එම වාර්තාවේද විශේෂ කිසිවක් දක්වා තිබුණේ නැත.
මියගිය පුද්ගලයා හැඩි දැඩි සිරුරක් ඇති 41 වී ඇති ඉතා ශක්තිමත් අයෙක්ය. ඔහුගේ අත්වල නොයෙකුත් සුළු කැපීම් රාශියක් විය. ඒවා ඔහුගේ රැකියාව නිසා ඇති වූ ඒවාය. ඒත් ඒ සුළු තුවාල මේ මරණය හා සම්බන්ධ ඒවා නොවේ. මරණය සිදුවී ඇත්තේ දැඩි ඌෂ්ණය නිසා මොළයේ සිදුවී ඇති ලේ ගැනීමක් නිසා යයි තීරණය කරන ලදී. මේ වාර්තාව නිසා හදිසි මරණ පරීක්ෂකවරයාට තමාගේ පරීක්ෂණය පැවැත්වීමට අවශ්‍ය වූයේ නැත. එය ස්වභාවික හේතු නිසා සිදු වූ මරණයක් බවට සහතිකයක් නිකුත් කිරීමට පවා ඔහු සූදානම් විය. එහෙත් මෙහිදී බොහෝ දෙනෙක් නොදැන සිටි කරුණක්ද විය. ඒ බිලී කැමරන් තහනම් කරන ලද රහස් සංවිධානයක ප්‍රබල සමාජිකයෙකු සිටි බවයි. ඒ ප්‍රදේශයේ සිදු වූ සාමාන්‍ය මරණ ගැන පවා පොලිසියේ විශේෂ අවධානය යොමු වී තිබුණේය. එහෙයින් මෙම මරණය සම්බන්ධවද විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව තීරණය කරන ලදී. ඒ පවත්වන ලද්දේ බැංගර් නගරයේ සභාවේදීය. ඒ නැරඹීම සඳහා බොහෝ දෙනෙකු පැමිණ සිටියහ. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද පැමිණ සිටියහ. එහි තේරුම නම් මැක්වීන්ට ඉදිරියේදී කරදර සිදුවන බවයි. බිලී කැමරන්ගේ රහස් සංවිධානයේ මිනිසුන් දෙදෙනෙක්ද පැමිණ සිටියහ. ඔවුහු නිහඬව පසකට වී පරීක්ෂණය කෙරෙන අයුරු බලා සිටියහ. කොන්ත්‍රාත්කරු වන මැක්වීන්ද සියලුම කම්කරුවෝද එහි සිටියහ. ඔවුන් සිටියේ කැමරන්ගේ බිරිඳ වාඩි වී සිටි ස්ථානයට ආසන්නවය. කම්කරු පිරිසගෙන් සාක්ෂි සඳහා කැඳවන ලද්දේ පැටර්සන් පමණකි. සඳුදා සිදු වූ දේවල් ගැන ඔහුගෙන් ප්‍රශ්න කරන ලදී. රාම්ලාල්ගෙන්වත් අනෙක් කිසිවෙකුගෙන්වත් සාක්ෂි ඇසුවේ නැත. හදිසි මරණ පරීක්ෂකවරයා වෛද්‍ය විශේෂඥයාගේ වාර්තාව ශබ්ද නගා කියවූයේය. ඉන්පසු ඔහු තම නිගමනයද කියවූයේය. කායික රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ වාර්තාව ඉතා පැහැදිලිය. එදින දහවල් සිදු වූ විශේෂ දෙයක් ගැන පැටර්සන් මහතාගෙන් දැන ගැනීමට හැකිවිය. මියගිය විලියම් කැමරන් විසින් ඉන්දියානු ශිෂ්‍යයාට කරන ලද මෝඩ කවටකමක් ගැන විස්තර අපට දැන ගැනීමට ලැබුණි. එහිදී කැමරන් ප්‍රමාණයටත් වඩා සිනාසී ඇත. ඉන්පසු දැඩි අවුරශ්මිය යට බර වැඩක යෙදීම නිසා ඔහුගේ මොළයේ නහරයක් පුපුරා ගොස් ඇත. ඒ වෛද්‍ය විද්‍යාත්මක වචනයකින් කියන්නේ නම් සෙරිබ්‍රල් හැමියොරේජ් යනුවෙන් දැක්විය හැකිය. මේ විනිශ්චය මණ්ඩලය ඔහුගේ වැන්දපු බිරිඳට සහ දරුවන්ට තම ශෝකය පළ කරනු ලැබේ. අවසාන වශයෙන් විලියම් කැමරන් මහතා මිය ගියේ ස්වභාවික හේතුවක් නිසා යයි තීරණය කරනු ලැබේ. පසුව ගොඩනැගිල්ල ඉදිරිපිට තන බිමෙහිදී මැක්වීන් තම කම්කරු පිරිස අමතා කතා කළේය. මං උඹලා ගැන සාධාරණව වැඩ කරනවා. රස්සාව දිගටම තියෙනවා. ඒත් මට උඹලාගේ පඩියෙන් පොඩි ගාණක් කපන්න නම් වෙනවා. මේ ආදායම් බදුකාරයෝ දැන් මගේ පස්සෙන් එළවනවා. හෙට තමයි මිනිහ වලලන්නේ. හෙට උඹලා වැඩට එන්න ඕන නැහැ. කැමති කෙනෙකුට ඒකට යන්න පුළුවන්. ඒත් සිකුරාදා ආයිත් වැඩට වරෙල්ලා. රාම්ලාල් අවමංගල්‍යයට සහභාගී වූයේ නැත. ඒ වෙනුවට ටැක්සියක නැගී ඔහු ගියේ කොම්බ ප්‍රදේශයේ ඔවුන්ගේ වැඩපළ තිබෙන තැනටය. තමා එනතුරු රථයේ රැඳී සිටින ලෙස ඔහු රියදුරට කී අතර එම ප්‍රදේශයේ අයක වූ ඔහු කැමරන්ගේ මරණය ගැන දැන සිටියේය. උඹ ඔය මරණය සිද්ධ වෙච්ච තැනට යන්නේ මැරිච්ච මිනිහාට ගෞරව කරන්නද? එක අතකින් ඔව්. උඹලාගේ රටේදී එහෙමද ගෞරව කරන්නේ? ඔව් එහෙම කියන්න පුළුවන්. මං කියන්නේ නෑ ඒක අපි කරන විදියට සොහොනට ගිහින් ගෞරව කරන විදියට වැඩි හොඳ හරි නරක එකක් හරි කියලා. එසේ කියූ රියදුරා තමා අත තිබූ පුවත්පත දිගහැරගෙන එය කියවන්නට පටන් ගත්තේය. රාම්ලාල් පසුගිය දිනේ ගිනිමැලය දැල්වූ තැනට ගියේය. ඔහු ඉතා පරීක්ෂාවෙන් නවට බැලුවේය. ඉන්පසු තම මව් භාෂාවෙන් කතා කරන්නට පටන් ගත්තේය. නපුරු විෂ ඇති සර්පයෝ උඹට මං කියන එක ඇහෙනවද? මං උඹව රාජපුතානා වලින් ගෙනාපු කාරණේ උඹ ඉෂ්ට කෙරුවා. ඒත් දැන් උඹ මැරෙන්න ඕනේ. මගේ සැලැස්ම හරි ගියා නම් මමම තමයි උඹව මරන්නේ. එහෙම වුණා නම් උඹව මරලා උඹේ ඔය කැත ශරීරේ ගඟට දාන්න තිබුණා. උඹ අහගෙනද ඉන්නේ? තව ටික දවසක් ඉඳලා උඹ මැරෙන්න ඕනේ. ඒත් උඹ මැරෙන්න ඕනේ තනියම. ඒ මොකද අයර්ලන්තේ සර්පයෙන් ඉන්න බැරි නිසා. එහෙත් පොළඟාට ඔහු කිව් දේවල් ඇසුනේ නැත. ඇසුනද ඌ එය ගණන් ගත්තේ නැත. උණුසුම් වැලි ගොඩක් යට සිටි ඌට ඊට වඩා වැදගත් කාර්යයක් තිබුණි. ඌට එම අවස්ථාව සලසා තිබුණේ ස්වභාව ධර්මයේ විසින්ය. පොළඟාගේ වලිගියේ කෙළවර ඉස්සී තිබුණේය. ඌගේ සිරුර රිද්මයානුකූලව ගැස්සෙන්නට විය.
උගේ ශරීරයේ එක් තැනක් විවෘත වී අඟලක් පමණ දිග කුඩා සතෙක් එතනින් පිටතට පැමිණියේය. ඒ උපතින්ම මව්පියන් මෙන්ම උග්‍ර විෂ ඇති පොළොම් පැටියෙක්ය. සර්ප මව එවැනි පැටවුන් 12 දිනක් මෙලොවට ගෙන එමින් සිටියාය.